වෙසක් දන්සැල. ආදරණීය දුවේ පුතේ, මං අදත් ඔයාලට ලස්සන කතන්දරයක් කියලා දෙන්නම්. දූල පුතාලා දන්නව නේද වෙසක් පොයේ තියෙන වැදගත්කම? සිදුහත් කුමාරයාගේ ඉපදීම, බෝසතාණන් වහන්සේ බුදුවීම වගේම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑම සිද්ධ වුණේ වෙසක් පුරපසළොස්වක පොයේ දවසක. ඉතින් අපේ රටේ විතරක් නෙවෙයි, ලෝකෙම ඉන්න බෞද්ධයෝ දාන, ශීල, භාවනා, පින්කම් වෙසක් පොය වෙනුවෙන් කරනවා. වෙසක් තොරණ, දන්සැල, වෙසක් සැරසිලි, පින්කම් මේ වගේ හුඟක් දේවල් අපි කරනවා. ඒ හැම දේම කරන්නේ අපේ බුදුහාමුදුරුවෝ ගැන මතක් කරලා. ඉතින් මේ වගේ පින්වන්ත කාලෙක පුංචි ඔයාලගේ හිත්වලට පින් සිතිවිලි පහළ වෙන්න තමයි මේ කතන්දරේ මං කියන්නේ. බොහෝම ඉස්සර කාලෙත් ගම්වල වෙසක් පොයට හරියට පින්කම් කරනවා. සියාතු සියලගේ ගමෙත් එහෙමයි. වෙසක් කාලෙට සීයට හරියට වැඩ. ගමේ ඉන්න පුංචි දරුවෝ, නැන්දලා, මාමලා, ආච්චිලා, සීයලා හැමෝම ගමේ වෙසක් සැරසිලි කරන්නේ සියාතු සීයා එක්ක. ගමේ පන්සලේ වෙසක් සැරසිලි කරන්නෙත් මේ කට්ටියම තමයි. පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් අනුව මේ හැමදේම හරිම ලස්සනට කෙරෙනවා. පෝයට පන්සල් එන ගමේ හැමෝම වෙසක් පෝය දවසට මුළු පන්සලම වෙසක් කූඩුවලින්, පහන් වලින් එළිය කරනවා. ඉතින් ඔය වගේ වෙසක් පෝය කාලෙක සිද්ධ වුණු කතාවක් තමයි මන් දැන් ඔයාලට කියන්නේ. සියාතු සීයට ඕනි වුණා මේ පාර වෙසක් පෝයට පුංචියට උනත් වෙසක් තොරණක් හදන්න. තොරණ බලන්නේ ණයට තොරණ කිට්ටුවෙන්ම දන්සැලකුත් දෙමුයි කියලා කිව්වේ ඉස්කෝලේ මහත්තයා. දරුවනේ, අපි මේ සැරේ දන්සලට දෙන්න හිතන් ඉන්නේ වෙනස්ම දේවල් ටිකක්. වෙසක් දවසේ හැන්දෑවට පන්සල් යන අයට ඇති වෙන්න මල් අපේ දන්සලේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වෙසක් කූඩුවක් ගෙදර එල්ල ගන්න බැරි වුණු කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් වෙසක් කූඩු, බකට්, එතකොට පොල් තෙල් පහන් වගේ දේවලුත් අපේ දන්සලේ තියෙනවා. ඔය මොන දේ තිබුණත් වැඩක් නෑ කවුරු හරි කුසගින්න ඉන්නවනම්. ඒ හින්දා කන්න බොන්න ගෙදර හිඟපාඩු තියෙන කාට වුණත් කන බොන අඩුම කුඩුම ටිකත් අපි වෙනමම ලෑස්ති කරලයි තියෙන්නේ. ඔය ඔක්කොම අරන් යන අතරේ බෙලිමල් වතුර ටිකක් බීලා කිතුල් හකුරු කෑල්ලක් කාලා යන්නත් ඒ එන උදවියට පුළුවන්. මේක ඇහුවම ගමේ හැමෝම ඒ යෝජනාවට කැමති වුණා. ඊට පස්සේ සිරිමල් පුතා මොකද දන්නවද කළේ? එයා යාළුවොත් එක්ක ගිහින් උණ බට කපලා, සවුකොළ අලවලා වෙසක් කූඩු හදන වැඩේ පටන් ගත්තා. එතකොට තේගිරිස් මුදලාලි හාල්, පොල්, තුන පහ අඩු වැඩිය ටික ලෑස්ති කරගන්න එයාට පුළුවන් උපරිමයෙන් උදව් කළා. අවුරුද්දට කලින් ගෙටගත්ත වී ටික කොටලා, මිටි බැඳලා, හාල් ටික ලෑස්ති කරලානේ තිබුණේ. ඉතින් ඒ වයින් කොටහක් ලෝභ නැතුව තේගිරිස් මුදලාලි මේ දන්සැලට එන අහිංසක දුප්පත් මිනිස්සුන්ට දෙන්න පරිත්‍යාග කළා. අප්පච්චි මේ පාර සිංහල අවුරුද්දට මට ඇඳුම් ගොඩාක් තෑගි හම්බුණා. මට ඒ තරම් ඇඳුම් ගොඩක් ඕනි නෑ. මං එයින් ඇඳුම් ටිකක් දන්සලට දෙන්නද? එහෙම ඇහුවේ තේගිරිස් මුදලාලිගේ දුව. කමක් නෑ දුවේ. දුවට වැඩි ඇඳුම් ටික දෙන්න. දෙන දෙයක් තමයි කවදා හරි ඉතුරු වෙන්නේ. තියෙනකොට දුන්නොත් නැති වෙනකොට ලැබේ. ඒක ඇහුවා විතරයි මුදලාලිගේ පුංචි දෝනි ඇඳුම් අල්මාරිය ළඟට දුවගෙන ගිහින් එයාගේ වයසේ ඉන්න ගමේ දුප්පත් ළමයින්ව මතක් කර කර ඇඳුම් තේරුවා. ඇඳුම් තෝරන ගමන් දෝනි කල්පනා කළේ එයාගේ අප්පච්චි කියපු දේ ගැන. අපි හොඳ හිතින් කාට හරි දෙයක් දුන්නොත් ඒක නොවරදවාම අපිට කවදම හරි දවසක ලැබෙනවා. කිතුල් හකුරු හදන බණ්ඩි මාමලගේ ගෙදරත් හරියට වැඩ. බණ්ඩි මාමා තමයි කිතුල් හකුරු ටික අඩුවක් නැතුව දන්සලට දෙන්න පොරොන්දු වුණේ. ඔය අතරේ හැම ගෙදරකම වේලපු බෙලිමල්, රණවරා එහෙම තිබුණු නිසා මිනිස්සු පුළුවන් විදිහට ඒවත් දන්සැලටම පරිත්‍යාග කළා.
ඔහොම ටික දවසක් ගිහින් වෙසක් පෝයත් උදා වුණා. ගමේ පන්සලේ ගන්ටාර හඬ බණහඬ මැද්දේ හැමෝම පින් වැඩවල යෙදිලයි හිටියේ. ඕන්න පුතේ තොරණේ වැඩත් අහවරයි. තොරණ විවෘත කරන්න අපි පන්සලේ ලොකු හාමුදුරුවන්ට ආරාධනා කළා. මොකද්ද සියාතුසියේ මේ පාර තොරණේ කතාව? බිලාර කෝසිය සිටානන්ගේ කතාව පුතේ. ඒ කතාව තෝරගත්තේ ඇයි සියාතුමාමේ? බොහෝම ඉස්සර බිලාර කෝසිය කියලා හරිම ලෝභ මසුරු සිටානු කෙනෙක් හිටියා. හැබැයි ඉතින් ඊට පස්සේ ඔහු දන් දෙන එක පුරුද්දක් කරගත්තා. දානය කියන එකේ තියෙන ආනිසංස කොයි තරම්ද කියලා මේ තොරණේ කතාවස්තුව දැක්කහම හැමෝටම බලාගන්න පුළුවන්. පරම්පරාවෙන් පරම්පරාවට ලෝභකම් නැති කරලා දම්පින් කරන හැටි ඉගෙන ගන්න පුළුවන් හරි අපූර්ව කතාවස්තුවක් මේක. එතන හිටපු දහම් පාසලේ දරුවොත් හරි ආසාවෙන් මේ කතාව අහන් හිටියා. හැමෝටම තොරණ විවෘත කරනකම් ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඔය දහම් පාසල් දරුවෝ ටික තමයි අහල පහල ගම්වල ඇවිදලා දන්සලට මල් එකතු කරන් ආවේ. හැබැයි මල් කඩනකොට ගහටත් මල් ටිකක් ඉතුරු කරන්න අමතක කළේ නැහැ. ඔක්කොම මල් කැඩුවොත් ඒ ගම්වල අයට පන්සල් ගිහින් පූජා කරන්න මල් නැති වෙනවනේ. ඔය විදිහට වෙසක් පොය දවසේ අඳුරු වැටිගෙන එනකොට පන්සලේ ලොකු හාමුදුරුවෝ තොරණ ළඟට වැඩම කරලා තොරණ විවෘත කළා. හරි ලස්සන පාට විදුලි බුබුලු වලින් එළිය විහිදුණු ඉස්කෝලේ මහත්තයාගේ ඉස්කෝලේ ගුරු මව්වරුන්ගේ පියවරුන්ගේ හඬින් ලස්සනට ඉදිරිපත් කරපු බිලාර කෝසිය සිටානන්ගේ කතාවස්තුව දිහා හැමෝම බොහොම ආසාවෙන් බලාගෙන හිටියා. ඊට පස්සේ තමයි දන්සලේ වැඩ ටික පටන් ගත්තේ. දානය කියන්නේ කොයි තරම් වටින පින්කමක්ද කියලා හරියටම තේරුම් ගන්න පුළුවන් වුණේ මේ වෙසක් පෝයට. ඒක ගමේ හුඟක් අය කතා වුණා. සියාතුමාමටත් හැමෝම පින් දුන්නා. සියාතුමාමට විතරක් නෙවෙයි මේ පින් වැඩේට සම්බන්ධ වුණු හැමෝටම පින් දුන්නා. ගමේ මිනිස්සු දන්සලෙන් ගත්තේ Tamanට ඕනි කරන දේවල් විතරයි. ලොකු හාමුදුරුවොත් මේ පින්කමට සම්බන්ධ වුණු හැමෝටම පින් අනුමෝදන් කළා. උන්වහන්සේ ආපහු පන්සලට වැඩම කරනකොට ගමේ තරුණයෝ ටික එකතු වෙලා පන්සලට යන පාර දිගට හදලා තිබුණු ලස්සන පහන් වැට එළිය කරලා තිබුණා. ඒ පහන් එළියෙන් මුළු ගමම ආලෝකමත් වුණා. දැක්ක නේද පුංචි දුවේ පුතේ වෙසක් පෝය කියන්නේ කොයි තරම් වටින පෝයක්ද කියලා. අපේ එක හොඳ පුංචි සිතුවිල්ලකින් ලොකු දේවල් කරන්න පුළුවන්. පින්සිතක් පහළ වෙනවා කියන්නේ අපි ඒ දේ අමාරුවෙන් හරි කරන්න ඕනි. තනියම නෙමේ අපි කරන පින්කම් වලට අනිත් අයවත් හවුල් කරගන්න ඕනි. හරියට සියාතුමාමලා ඉස්කෝලේ මහත්තයලා වගේ. ඉතින් ඔයාලත් මේ වෙසක් කාලේ වැඩියෙන් පින්දහම් කරන්න. වෙසක් කාලට විතරක් නෙවෙයි පුළුවන් හැම දවසකම පුංචි හරි හොඳ දෙයක් කරන්න පුරුදු වෙන්න. පුළුවන් නම් ඔයාලා කරන හොඳ වැඩ දවස ගානේ පොතක ලියන්න. ඒක තමයි කවදා හරි පුංචි ඔයාලා වයසට ගියාම පින් පොත විදිහට බලන්න ඉතුරු වෙන්නේ. එහෙමනම් හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. මේ වගේ තව ලස්සන කතාවකින් ආපහු මුණ ගැහෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න.